ජේම්ස් ස්ටීවන් නැතහොත් ජිමි ඩොනල්ඩිසන් උපත 1998 මැයි 7 අන්තර්ජාල අන්වර්තනාමය මිස්ටර් බස් ලෙස හඳුන්වනවා. ඔහු ඇමරිකානුවෙක් වගේම දක්ෂ YouTube කරුවෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්. ඒ වගේම තරුණ තරුණියන්ට අභියෝගාත්මක වීඩියෝ වලින් ප්‍රබෝධවත් කරන කෙනෙක්. ඔහුගේ YouTube චැනලයට මිලියන 416කට අධික සංඛ්‍යාවක ග්‍රාහකයින් ඉන්නවා. ඒ වගේම 2025 ජූලි 10 වන විට ඔහු TikTok හි 3 වන වැඩිම අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින චැනලය ලෙස පත්වෙනවා. ඒ මිලියන 119කට සංඛ්‍යාවක්. ඔහු 2012 දී මිස්ටර් බස්ට් යන නමින් YouTube චැනලය ආරම්භ කරනවා. ඔහු තම මිතුරන් සමග තරගකාරී හා අභියෝගාත්මක ක්‍රීඩාවන් කිරීමට හා ඒවා රූගත කිරීමට පෙළඹෙනවා. තරුණයන්ගේ ජනාරන්දයට පත්වන ඒවා වැඩි වශයෙන් බැලීමට ලෝපුරා ඉල්ලුමක් පවතිනවා. ඔහු තම මිතුරන් සමග පියවරෙන් පියවර තම ගමන ආරම්භ කරනවා. ඔහුට අධික මුදලක් ලැබෙනවා. ඔහු නොනවත්වාම දැඩි අභියෝගාත්මක ක්‍රීඩාවන් කරමින් YouTube වල මිලියන ගණනක සිද්ධිනා ගන්නට හැකි වෙනවා. තරුණ ප්‍රජාව පමණක් නොව ලෝ වටා වයස් භේදකින් තොරව ඔහුගේ YouTube වීඩියෝ බැලීමට පෙළඹෙනවා. දැනට එක් වීඩියෝ එකක් මිලියන 400ක් 500කට අධික සංඛ්‍යාවක් නරඹන විශිෂ්ට YouTube channel එකක් ලෙසයි හඳුන්වන්නේ. ඕනෑම කෙනෙකුට තමාගේම උමුතුවක් ඇත. තව කෙනෙකුට YouTube කිරීමට, ෆිල්ම් බැලීමට, ගේම්ස් ප්ලේ කිරීම සහ අනිකුත් ඕනෑම දෙයකට උමුතුවක් තියෙනවා. ජිමීටත් උමුතුවක් තිබුණා. ඔහු කෑම ගොඩක් හැනවුම් කරලා දිගු වේලාවක් තම පුටුවේ ඉඳගෙන වීඩියෝ නිර්මාණය කිරීමට පෙළඹුණා. ඒ වගේම ඔහුගේ මේ ක්‍රියාවන් නිසා තම නිවසෙන් පිටව යාමට සිදු වුණා. නමුත් ඔහු අභියෝගය අත්හැරියේ නැහැ. ඔහුගේ නාලිකාවේ දායකත්වය සඳහා ඔහු මිතුරන් කිහිප දෙනෙකු තෝරා ගන්නවා. ඔහුගේම වීඩියෝ channel කිහිපයක් හැරෙනවා. සිත් ගන්නා සුළු අභියෝගාත්මක භයානක අංග ඒවාට ඇතුළත් වෙනවා. ඇත්තෙන්ම ඔහුගේ පවුල් පසුබිම එතරම් සුන්දර එකක් වුණේ නැහැ. ඔහුගේ දෙමාපියන් හමුදා සේවයේ සිටි නිසා ඔහු වැඩිපුරම හුදකලා ජීවිතයක් ගත කළා. පසුව දෙමාපියන් වෙන් වුණා. ඔහු කිසිලෙසකින් අධ්‍යාපනය අතහරින්නේ නැහැ. ඔහු අද අවන්හලකත් හිමිකාරයෙක්. ඔබ කැමතිද අභියෝගාත්මක වීඩියෝ නරඹන්නට?